ඉතින් ඔයා ඉගෙන ගන්න ළමයෙක් නම් ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපනික ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොච්චර පාඩම් කරත් විභාගයේ වෙලාවට මේවා අමතක වෙනව නේද කියන ප්‍රශ්නේ. ඉතින් මේක ඕනම ඉගෙන ගන්න කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම මේකට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? ඉතින් අද වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ අමතක වීම කියන ප්‍රශ්නෙට ඔයාලට කරන්න පුළුවන් දේවල් කිහිපයක් ඉදිරිපත් කරන එක. ඇත්තම කතාව කියනවා නම් මේ අමතක වීම කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයාලට කිසිම මානසික ප්‍රශ්නයක් තියෙනවා කියන එක. මොකද මානසික ප්‍රශ්න තියෙන අයට විතරක් නෙවෙයි අමතක වෙන්නේ අපි ඕනම කෙනෙක්ට සාමාන්‍ය මිනිස්සෙක්ට ඔච්චර හෙල්දි කෙනෙක්ට උනත් මේ අමතක වීම කියන දේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මේකට කරන්න පුළුවන් සරල ටෙක්නික්ස් කිහිපයක්. මේ අමතක වීම කියන දේ සම්පූර්ණයෙන් නැති කරන්න නම් බෑ. අපි කොච්චර දෙයක් පාඩම් කරත් ඒක 100%ක් අපිට විභාගයකදී මතක තියෙන්නේ නැහැ. නමුත් අපිට මේක 90%කට නැත්නම් අර පුළුවන් උපරිම ප්‍රමාණයකට තියාගන්න එක තමයි කරන්න පුළුවන්. ඉතින් මේ ටෙක්නික්ස් ටික හරියට පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට මේ අමතක වීම කියන දේ නැති කරගන්න පුළුවන්. සැලකිය යුතු ප්‍රමාණය ඔයාලට විභාගයට ඕන වෙන ප්‍රමාණයකින් මතකයේ තියාගන්න කියන දේ කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කිල්ලක් කරනවා මේ අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ තවත් යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක share කරන්න. මම ගයාෂාන් පේරාදීනිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යෙක්. ඉතින් මගේ දැනුම සහ මගේ අත්දැකීම් සහ මම පොත්පත් කියවලා ලබාගත්තු දැනුමත් එක්ක තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් අපි කෙලින්ම වීඩියෝ එකට බැස්සොත් එහෙම සරලවම ඔයාලට කියන්න තියෙන දේ තමයි අමතක වීම කියන දේ අපේ මනසේ සිද්ධ වෙන නැත්නම් අපේ මොළේ සිද්ධ වෙන සාමාන්‍ය ක්‍රියාවලිය. අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකක් හරි දෙයක් අපි ඔළුවට දාගත්තට පස්සේ ඒ දේ කෙටි කාලීන මෙමරි එකක් හදලා ඊට පස්සේ ඒක අපි long term memory එකට දානවා. සරලවම කිව්වොත් මෙන්න මේ process එකෙන් තමයි අපි පොඩි කාලේ ඉඳන් ඕනම දෙයක් අපේ ඔළුවට දාගත්ත දෙයක් මතක තියාගන්නේ මෙන්න මේ long term memory එක කියන එක පාවිච්චි කරලා. ඉතින් short term memory එක පාවිච්චි කරලා අපිට පොඩි පොඩි දේවල් ඔළුවට දාගත්තට පස්සේ ඒක අපිට long term memory එකට දැම්මට පස්සේ තමයි ඒක අමතක නොකර තියාගන්න පුළුවන්. ඒත් මේ long term memory එකට දාපු එකක් වුණත් ටික කාලයක් යද්දී අපේ මතකයෙන් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේකට තමයි මේ මම මෙතනදී ඔයාලට උපදෙස් ටිකක් ලබා දෙන්නේ. මෙන්න මේ long term memory එකේ තියෙන දේවල් කොහොමද ඔයාලට විභාගේ දක්වා මතකයේ තියාගන්න පුළුවන් වෙන්නේ කියන එක වැඩි දියුණු කරගන්න ටිප්ස් ටික. ඉතින් මේකේ සයිකොලොජිකල් පැත්ත ඒ විදිහට අපි බලලා අපි මුලින්ම බලමු මේ අමතක වීම කියන දේ සිද්ධ වෙන විදිහ. ඉතින් අමතක වීම කියන දේ සිද්ධ වෙන විදිහ ගැන විද්වතුන් විවිධ අධ්‍යයන කරලා හොයාගෙන තියෙනවා අපිට අමතක වීමේ වක්‍රය කියලා දෙයක් තියෙනවා කියලා අපේ සයිකොලොජි වල. ඉතින් මේකට ඉංග්‍රීසි වලින් කියන්නේ the forgetting curve කියලා. ඉතින් මේකෙදි වෙන්නේ අපි යම් දෙයක් යම් වෙලාවකදී පාඩම් කරාට පස්සේ අපි හිතමුකෝ යම් දෙයක් අපි ලෙක්චර් එකකදී ඉගෙන ගත්තා. එහෙම නැත්නම් අපි පොතක් කියලා ඉගෙන ගත්තා කියලා. ඉතින් මේ ඉගෙනගත්තු වෙලාවෙම අපි මේ මෙමරි එකට short term memory එකට මේක යනවා 100%. කියන්නේ අපි ඉගෙන ගත්ත දේ 100%ක් යනවා. ඉතින් මේ 100%ක් ගියාට පස්සේ ඔක ටික කාලයක් එක්ක එන්න අඩු වෙනවා. මේකට තමයි මේ forgetting curve කියලා කියන්නේ. ඉතින් මේක අඩු වෙලා 120ක ප්‍රමාණයකට 115ක ප්‍රමාණයකට වගේ ඇවිල්ලා ඒක ගොඩක් දුරට නියත තත්යකට පත් වෙනවා. හැබැයි ඒක නියත වුණා කියලා මම කියන්නේ ඔය 119 දිගටම තියනවා කියලා. ඕකත් ටිකෙන් ටික අඩු වෙනවා. අපි ඕක නැවත බැලුවේ නැත්තම් ටික කාලයක් ඇති මේක 100 බිඳුවටම යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ අපිට නැති කරගන්න විදිහක් තියෙනවා. ඇත්තරම ඔව්. මොකද මේක කර්ව් එකකට විදිහෙන් නම් අඩු වෙන්නේ අපිට පුළුවන් මේ කර්ව් එක අඩු වෙන වේගය එන්න අඩු කරන්න. ඉතින් කර්ව් එක අඩු වෙන වේගය අඩු කරන්නේ කොහොමද? ඉතින් ඒකට තමයි මේ අපි ටිප්ස් කියන දේවල් හොයාගෙන තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේදී ඔයාලට කියලා දෙන ටිප්ස් ටික ඔයා හරියට පාවිච්චි කරොත් ඇත්තටම මේ අමතක වෙන දේෙන් ඔයාලට 100ක් ඔයා ඔලුවට දාගත්තු දේ පුළුවන් තරම් නැත්නම් 90ක් 80ක් වගේ ලෙවල් එකකට පවත් ගන්න පුළුවන්. අපි හිතමු ඔයා ලෙක්චර් එකක ඉන්නේ කියලා. ඔයා ලෙක්චර් එකේ මොන හරි දෙයක් ඉගෙනගෙන එළියට එනවා. එළියට ඇවිල්ලා ඔයා දවසම බලන්නේ නැතුව ආයෙ සතියකින් පස්සේ නම් බලන්නේ අනිවාර්යයෙන්ම ඔක අමතක වෙනවා. ඔයා සතියකට පස්සේ බලද්දි සමහරට ඔයාට ඔයගේ ගැළපීමක් සමහර තැන්වල හොයන්න බැරි වෙයි. ඉතින් මේකට කරන්න තියෙන දේ තමයි ඔයා ලෙක්චර් එකකින් නම් මේක ඉගෙන ගත්තේ. අපි හිතමු ලෙක්චර් එකකින් ඉගෙන ගත්තා කියලා. ඔයා ලෙක්චර් එකකින් ඉගෙනගෙන ඔයා පැය 2-3කට පස්සේ නැවත පාරක් මේක පොඩි සමරියක් වගේ ඔළුවට දාගන්න. ඒ කියන්නේ මම කියන්නේ නෑ ඔයා ලෙක්චර් නෝට් එක සම්පූර්ණයෙන් කියවන්න කියලා. ඔයා ලෙක්චර් නෝට් එකක් දෙනවා නැත්නම් ඔයා ලෙක්චර් නෝට් එක ලියා ගන්නවා. ඔයාට පුළුවන් නිකන් උඩින් පල්ලින් ඕකේ තියෙන දේවල් ටිකක් බලාගන්න. මොකද එහෙම කරපුවම මොළයට යනවා මෙන්න මෙයා මේක රීෆ්‍රෙෂ් කරාගෙන. ඉතින් ඔය රීෆ්‍රෙෂ් කරන්න තමයි අපිට පුළුවන් වෙන්නේ ඔක long term memory එකේ ගොඩක් ස්ථාවර තැනකට තියාගන්න. ඉතින් ඊට පස්සේ ඔයා මොකද්ද කරන්නේ? ඉතින් forgetting curve එකේදී ඔයා ඔය වැඩේ කරාට පස්සේ නැවත පාරක් කර ඔයා අඩු වෙන්න ආපු ඔයාගේ මතකේ නැවත පාරක් යම් තාක් දුරකට ඉහළට යනවා. ඉතින් මොකද මෙතනදී ඔයා රීෆ්‍රෙෂ් කරාට පස්සේ ඔයා නැවත වතාවක් කර 100% ආසන්න ප්‍රමාණයකට යනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයා 100%න් පටන් ගත්තා. නමුත් ටික වෙලාවකට පස්සේ පැය 3-4ක් යද්දී ඔයාගේ ප්‍රමාණය අඩු වෙනවනේ. 80 90කට වගේ ඇවිල්ලා
ඊට පස්සේ නැවත ප්‍රමාණයක් ඔයා රිෆ්‍රෙෂ් කරාට පස්සේ ඔක 100% කියන ලෙවල් එක ආසන්නයට ආපු යනවා. ඉතින් ඔක ඔයා කරන්න තමයි ඔයාගේ අර අඩු වෙන ලෙවල් එක තියෙනවනේ. අන්නේ අඩු වෙන ලෙවල් එක අඩු කරගත්තාම වෙන්නේ කොහොමත් යම් ප්‍රමාණයක් අමතක වෙනවා. හැබැයි අර මං කියවන අර 120 ආසන්න ප්‍රමාණය මේක ස්ථාවර ලෙවල් එකකට එනවා කියලා යම් තාක් දුරකට ඔන්න ඔය ලෙවල් එක ඔයාලට උඩට දාගන්න පුළුවන් තරම්. ඉතින් මේකේදී ඔයා කරන්න ඕනේ ඊළඟ දේ තමයි පැය 24කට පස්සේ ඔයා දැන් පැය 3-4කට පස්සේ රිෆ්‍රෙෂ් කරලා සරල විදිහට උඩින් පල්ලින් බලලා ඒ විදිහටම පැය 24කට පස්සේ උඩින් පල්ලින් බලලා පොඩි මතකයක් ඔයා ඔළුවට දාගන්න. ඉතින් මේකෙන් පුළුවන් ඔයාට අමතක වීම යම් තාක් දුරකට අඩු කරගන්න තවත්. ඊට පස්සේ ඔයා මේක සතියකට පස්සේ නැවත පාරක් කරලා බලන්න. සමහර විට මේ වෙලාවේදී ඔයාට ඉස්සෙල්ලාට වඩා වැඩියෙන් පොඩ්ඩක් බලන්න වෙයි. මොකද සතියක් වගේ කාලයක් යනකොට යම් ප්‍රමාණයක් අමතක වෙරවනේ. නමුත් ඔයාට පුළුවන් නැවත වතාවක් කර අඩු වෙමින් නැත්තම් ඔයාගේ අර අඩු වෙමින් තිබ්බ අර ප්‍රතිශතය යම් තාක් දුරකට හරි උඩට ගෙනියන්න. ඉතින් මේක ඔයාට පුළුවන් නැවත මාස කිහිපයකට සැරයක් සමහර විට මාස දෙකකට විතර පස්සේ සෙමෙස්ටර් එක්සෑම් එකක් කියලා අපි හිතමුකෝ. සෙමෙස්ටර් එක්සෑම් එක ලඟ වෙලා වගේ ආයෙ පාරක් උඩින් පල්ලෙන් අර සමරි එක වගේ බලාගත්තාම ඔයාට අර ඔළුවට යම් ප්‍රමාණයක් අහපු දාගන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක අමතක වුණත් ඔයාගේ දැන් මෙමරි ලෙවල් එක 80 70 වගේ ලෙවල් එකකට ඔයාට ගෙනියන්න පුළුවන්. ඉතින් මේක හරියටම කීයට පැහැදිලි නොවුණත් ඔයාට මේ මෙමරි chart එක දිහා බලපුවම ඕක අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එකිනෙකාට තමන්ගේ පාඩම් කරන විවිධ මෙතඩ්ස් තියෙනවානේ. උදාහරණයක් විදිහට එක එක අය එක එක විදිහට තමයි පාඩම් කරන්නේ. සමහර අය සමරිස් ගහනවා, සමහර අය සමරිස් ගන්න තු chart අදිනවා. ඉතින් මේ වගේ එක එක ක්‍රම පවතිනවා. ඉතින් ඒක ඔයාට අනන්නේ දෙයක්. ඉතින් ඔයාට ගැලපෙන වෙලාවකට ඔයාට ගැලපෙන විදිහකට අනිවාර්යයෙන්ම සමරි කරන දේ උඩින් පල්ලින් බලා ගන්න එක කරන්න. අර මම කියපු කාලපරාන්තර ඇතුලේ උදාහරණයක් විදිහට පැය 2-3 අතරේ දවසකට පස්සේ ඊට සතියකට පස්සේ ඊට පස්සේ මාස 2-3කට පස්සේ ඔන්න වගේ දේවල් කරාට පස්සේ ඔයාට අවශ්‍ය කාලේ නැත්නම් සෙමෙස්ටර් එකක් කියලා ගත්තොත් සෙමෙස්ටර් එකේ අවසාන එක්සෑම් එක දක්වා අවශ්‍ය ප්‍රමාණයක් නැත්නම් අර 80ක් 70ක් වගේ ප්‍රමාණයක් ඔළුවේ තියාගැනීමේ හැකියාව තියෙනවා එක කොටසකට අදාළ. ඉතින් ඔය 70-80 කියන එක හොද්දටම ඇති. ඔයාට එක්සෑම් එකේදී A+ එකක් පවා ගන්න. ඉතින් මේ මෙතඩ් එක ගොඩක් සාර්ථක මෙතඩ් එකක් විදිහට ලෝකෙ විවිධතුන් හොයාගෙන තියෙන මෙතඩ් එකක්. ඉතින් මේ මෙතඩ් එක ඔයාට ඕනම එක්සෑම් එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් දෙයක් මම හිතන්නේ ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියන අනිවාර්යයෙන්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් දෙයක් ඔයාලට ලැබුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ට share කරන්න අමතක කරන්න එපා. මොකද ඔයා දෙන දේ තමයි ඔයාට හපුල් ලැබෙන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේ channel එකේ ඔයාට තවත් ඉදිරියට මේ වගේ වැදගත් වීඩියෝ හම්බෙයි. ඉතින් මේ වගේ වීඩියෝ වලින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අද මේ වීඩියෝ එකෙන් සමුගරගෙන යනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.